අයිබෝන් ළමයි මල්ෂාන් රත්නායක YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඕල්වෙල් මැත්ස් ළමයි වෙනුවෙන් පවත්වන ඕල්වෙල් පාස් පේපර් ඩිස්කෂන් වීඩියෝ මාලාවේ තවත් එක්තරා වැදගත් වීඩියෝ එකකට තමයි මේ සූදානම් වන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් වීඩියෝ එකේ අද ප්‍රශ්නය ආරම්භය ගන්න කලින් මම මතක් කරනවා සියලුම ළමයින්ට ඕල්වෙල් මැත්ස් වලට අදාළව මේ channel එකත් එක්ක එකතු වෙන තවමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේ වැදගත් මාතෘකා වලට අදාළව ප්‍රශ්න සාකච්ඡා ඉදිරියට නරඹන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් ඔන්න එහෙනම් අපි දැන් අද වැඩේට යමු. ළමයි මං කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේම මේ මං අද තෝරගත්ත ප්‍රශ්නය සහ මාතෘකාවට අදාළ ඒ O level pass paper ප්‍රශ්නේ try කරලා තමයි දෙපාරක් තුන් පාරක් විතර හදන්න පුළුවන් විදිහට try කරලා තමයි මේ සාකච්ඡාවත් එක්ක හැම කෙනෙක්ම එකතු වෙන්න ඕනි. හරි. අද මං තෝරගත්ත මාතෘකාව ළමයි සාමාන්‍යයෙන් මම මෙච්චර කල් වීඩියෝස් වල පාවිච්චි කරේ ප්‍රශ්න විදියට සාකච්ඡාව සඳහා මුල් පෙළේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න. ඒ කියන්නේ paper 1 එකේ part A එකේ මුල් පෙළේ කෙටි ප්‍රශ්න. නමුත් මාතෘකා සමහරක් O level maths වලට අදාළ ඒවා ප්‍රශ්න අවසන් ප්‍රශ්න 20 ගණන් වල 25ක් ප්‍රශ්න තියෙනවනේ කෙටි ප්‍රශ්න. ඒ අතරින් 20න් 15 වගේ ප්‍රශ්න වල තියෙනවා සමහරක් අමාරු මාතෘකා. ඉතින් මං අද තෝරගත්තා ගොඩක් ළමයි අමාරුයි කියන ඒ වගේ මාතෘකාවක් කෙටි ප්‍රශ්නයක් තුලින් සාකච්ඡාවට මේ වීඩියෝ එකේදී ගෙනෙන්න. ඒ තමයි සම්භාවිතාවය කියන කොටස. O level maths වල ලකුණු ගොඩක් වෙන වෙන පාඩමක් සම්භාවිතාවය. ඒකෙන් ආපු කෙටි ප්‍රශ්නයක් තුලින් මූලික තියරි ටිකක් මතක් වෙන කෙටි ප්‍රශ්නයක් ඒක. ඒ කෙටි ප්‍රශ්නේ තුලින් ඒ කෙටි ප්‍රශ්නයට අවශ්‍ය උත්තරේ ගන්න විදිය වටපිටාවේ පොඩි තියරි ටිකක් එක්ක මම පැහැදිලි කරලා දෙන්නම්. හරි. එහෙනම් ළමයි මම තෝරගත්ත ප්‍රශ්නේ තමයි 2020 O level paper එකේ පළවෙනි paper එකේ paper 1 part A කොටසේ ආපු සම්භාවිතාවයේ කෙටි ප්‍රශ්නය. මේ කෙටි ප්‍රශ්නය 21 වෙනි කෙටි ප්‍රශ්නේ විදිහට තමයි ආවේ. ප්‍රශ්න 25න් 21 වෙනි කෙටි ප්‍රශ්නේ කියන්නේ කොහොමත් යම් කිසි විදිහකට ළමයෙක් හොඳට තේරුම් ගන්න ඕනි ප්‍රශ්නයක්. ඒකෙන් මෙන්න මෙහෙමයි ළමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම දැන් ඩිස්ප්ලේ එක තුල ප්‍රශ්නය දානවා. ඒකෙන් බලාගෙන හරි පාස් පේපර් පොතකින් හරි PDF එකකින් හරි බලාගෙන දැන් ප්‍රශ්නේ try කරන්න. ඊට පස්සේ තමයි වීඩියෝ එක ඉස්සරහට එකතු වෙන්න ඕනේ. හරි ළමයි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි කියන්නේ 21 වෙනි ප්‍රශ්නය සමබර ධාතු කැටයක පැති 6හි 2,2 3,3 4,4 ලෙස අංක යොදා ඇත. ඔන්න සමබර ධාතු කැටයක පැති 6ක් තියෙනවානේ. මේ පැති 6 අංක යොදලා තියෙනවලු. මෙන්න මේ විදිහට අංක ටිකක් අපිට දීලා තියෙනවා. මෙම ධාතු කැටය උඩ දැමීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් යොදා ඇති පැත්තක් උඩු අතට පෙරලීමේ සම්භාවිතාවය සොයන්න. අන්න ප්‍රශ්නේ. ප්‍රශ්නේ තේරුම් ගන්න දැන්. ඔන්න මම ප්‍රශ්නේ කිව්වා. ප්‍රශ්න දාලා ටික මම දැන් බෝඩ් එකෙන් හොඳට විස්තරාත්මකව පැහැදිලි කරන්න යන්නේ. ප්‍රශ්න ආරම්භය ගන්න යන්නේ. ළමයි මේකේ කියනවනේ සමබර ධාතු කැටයක් අරගෙන ඒක උඩ දාන්න කලින් ඒකේ පැති 6 මේ විදිහට අංකණය කරගන්නවා කියලා. අංක ටිකකින් බලන්න මෙන්න මෙහෙමයි මම ඔන්නේ දීලා තිබ්බේ අංක 6ක්. ඒ තමයි 2 ඒවා දෙකකින් අංකණය කරගන්නවා කියලා. ඊට පස්සේ 3,3 කියලා 3 ඒවා දෙකකින් අංකණය කරගන්නවා කියලා. සහ 4,4 4 ඒවා දෙකකින්. එතකොට පැති 6 හරි. හරිද? මම පැති බව පෙන්වන්න මම මෙහෙම පොඩි කොටු ටිකකුත් ඒ දාගන්න. ඔන්න පැති ටික දැන් මෙන්න මේ විදිහට අංකණය කරලා තිනවා ධාතු කැටේ. ධාතු කැටේ කියලා කියන්නේ පැති 6ක් තියෙනවා. ඒක හැමෝම දන්නවනේ. ඉතින් මේ පැති 6ට මෙන්න විදිහට අංකණය කරගෙන තිනවා. ඒ කියන්නේ අංක ටිකක් දාගෙන තිනවා. දැන් මේ ධාතු කැටේ පැති 6ට මේ විදිහට 2 ඒවා දෙකක් දාගෙන තිනවා, 3 ඒවා දෙකක් දාගෙන තිනවා, 4 ඒවා දෙකක් දාගෙන තිනවා. පැහැදිලි. ඊට පස්සේ මේකේ අහන්නේ මේ ධාතු කැටේ උඩ දාද්දී ඒ ධාතු කැටෙන් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියක් දීලා ඒ සිද්ධියට අදාළ සම්භාවිතාවය. අන්න මේකට අදාළ තීර ටිකක් තියෙනවා ළමයි හොඳට ඔලුවට ගන්න. ඉස්සෙල්ලාම ළමයි සම්භාවිතාවය කියන පාඩමේදී කියවෙන ප්‍රධානතම වචනයක් තමයි අපි තේරුම් ගන්න ඕනි දේ. මොකක් හරි ප්‍රධාන සිද්ධියක් දුන්නා මේ ප්‍රධාන සිද්ධියට අදාළව තියෙන නියති අවකාශය කියන කොලකය. මේක සාමාන්‍යයෙන් කැපිටල් S කියන සංකේතයෙන් මම මෙතනින් නම් කරගන්නවා. මේ මොකද්ද? නියති අවකාශය. නියති අවකාශය. කැපිටල් S කියලා මම දාගන්නවා. ඔන්න අපි මේ නියති අවකාශය කියන එක කොලකයක් විදිහට ගන්නයි යන්නේ. ළමයි නියති අවකාශය කියන එකේ තේරුම මොකක් හරි ප්‍රධාන සිද්ධියකට අදාළව තියෙන සියලුම අවයව වලින් සමන්විත කුලකය. ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ලම සමන්විත කුලකය. ඒ කියන්නේ මොනවද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඒ ප්‍රතිඵල සියලුම දේ එකට එකතු කරලා ගත්තාම එතන තියෙන අවකාශය අපි කියනවා නියති අවකාශය කියලා නමින්. හඳුන්වලා දානවා. නියති අවකාශය කියලා එහෙම අර්ථකථනයක් දෙනවා. ඒක කැපිටල් S කියලා මම අරන් තියෙනවා. නියති අවකාශය සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ එහෙමයි. එතකොට ළමයි මෙන්න මෙහිම ධාතු කැටේ 2,2 3,3 කියලා මේ අපිට දීලා තිබුණු මේ සංඛ්‍යා 2 2 3 3 4 4 විදිහට පැති 6 අංකණය කරලා තියෙනවානේ.
එහෙනම් ධාතු කැටි උඩ දැම්මාම මේක අපිට කියනවනේ ළමයි මේ ධාතු කැටි උඩ දාන්නේ කොහොමයි කියලාද කියන්නේ? උඩු පැත්තට වැටෙන පරිදි මේක උඩ දානවා කියලා තමයි කියන්නේ. කියන්නේ උඩු පැත්තට වැටෙන්නේ. ඒ කියන්නේ කිසිම විදිහකින් ඇලවෙලා වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම එක අංකයක් ලැබෙන්නේ. එහෙනම් මේ දීලා තියෙන අංක 6 පැති 6 සටහන් කරලා තිබ්බහම ධාතු කැටි උඩ දාද්දී අපිට ගන්න පුළුවන් වෙන්නේ ළමයි මේ නියදි අවකාශය කියලා මම ගත්ත කැවිලා ලෙස් කුලකයට මොනවද? 2 කියන එක එකපාරක් ලැබෙන්න පුළුවන්. නමුත් එකපාරක් විතරද මෙතන දෙකේව දෙකක් තියෙනවනේ. පැති දෙකක අංකණය කරලා තියෙනවනේ. එහෙනම් ප්‍රතිඵලයක් විදිහට දෙක උඩු අතට පෙරෙල්ලා පැත්තක් විදිහට දෙක සටහන් කරලා තියෙන පැත්ත ලැබෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එහෙනම් දෙකේව දෙකක් දාගන්න පුළුවන් මෙතනට. දෙකේව දෙකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ දෙකේව දෙකක් සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තුනක් ඒ වගේ මොකද වෙලා තියෙන්නේ? පැති දෙකක තුනේව ඉලක්කම් දෙකක් සටහන් කරගෙන තියාගන්න පුළුවන්. තියාගෙන තියෙනවා මේ ධාතු කැටේ. එතකොට ප්‍රතිඵලයක් විදිහට තුනේව දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ නියදි අවකාශයට අපිට දාගන්න පුළුවන් තුනේව දෙකක්. ප්‍රතිඵල දෙකක් තුනේව දෙකක් ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ හතරේ දෙකක් අංකණය කරලා තියාගන්න ඕනේ ධාතු කැටේ පැති දෙකක. එහෙනම් හතර අවස්ථා දෙකකදී ලැබෙන්න පුළුවන්. එහෙනම් නියදි අවකාශය කියන්නේ සියලුම ප්‍රතිඵල සමන්විත කුල කියලාමයි. එහෙනම් අනිවාර්යයෙන්ම හතරේව දෙකකුත් මේකට එනවා. ප්‍රතිඵල විදිහට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථා දෙකකදී හතරේව දෙකක් ලැබෙන්න පුළුවන්. අවස්ථා දෙකකදී හතර ලැබෙන්න පුළුවන්. ඒකින්ද ඔන්න ප්‍රතිඵල සියලුම ප්‍රතිඵල ටික සමන්විත කුලකයක් විදිහට අපි ලියාගත්තම අන්න ඒකට අපි කියනවා සම්භාවිතාවය කියන කොටසේදී නියදි අවකාශය කියලා. නියදි අවකාශය කියන්නේ සියලුම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ටික අපි ගොනු කරගන්නවා එක අවකාශයකට. ඒකින්ද අපි අවකාශය නම් කරනවා කැපිටල් S නියදි අවකාශය කියලා. දැන් උදාහරණයක් විදිහට මේක අපහැදිලි නම් කාසියක් උඩ දැමීම නොනැඹුරු කාසියක් උඩ දැමීම කියන අවස්ථාව ගත්තොත් ළමයි සිරස සහ අගය කියන දෙකන ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය ටොස් එක බලනවා කියලා අපි කරන්නේ. එතකොට ඒකෙදි මොනවද ප්‍රතිඵල වෙන්නේ? සිරස හෝ අගය. එතකොට ඒකේ සමස්ත නියදි අවකාශය කියලා අපි ගන්න මොකද? සිරස සහ අගය. මේ දෙක විතරයි වෙන්න පුළුවන්. කාසිය එක පැත්තකට වැටෙන්නේ අනිවාර්යෙන් සිරස වගේ. ඒ වගේ මේක ටිකක් විතර අවයව ගණන වැඩි වෙච්ච ප්‍රතිඵල ගණන වැඩි වෙච්ච අවස්ථාවක්. මොකද ධාතු කැටේ අංක 6ක් පැති 6 නම් කරගෙන අංක 6ක් කියන්නේ අංක 3ක් දෙක ගානේ නම් කරගෙන. නමුත් එකම අංකේ වුණාට ඒව අවස්ථා දෙකකදී ලැබෙන්න පුළුවන්. පැති දෙකකනේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිඵල විදිහට ගද්දි නියදි අවකාශයට එනවා ප්‍රතිඵල 6ක්. ඔන්න බලන්න නියදි අවකාශයේ ප්‍රතිඵල එනම් කීයද? 6යි. ඔන්න මම නියදි අවකාශය මේ සිද්ධියට අදාළව නම් කරගත්තා. ඊට පස්සේ ළමයි ප්‍රධාන සිද්ධියට අදාළ සම්භාවිතාවයෙන් අපිට අහන්නේ අනුසිද්ධියක් ගැනනේ. ඒ කියන්නේ ප්‍රධාන දේ තමයි මේකේ ක්‍රියාවලිය තමයි ධාතු කැටේ උඩ දාන එක. නමුත් අහන්නේ එක්තරා විශේෂ සිද්ධියක් ගැන. මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ගැන. එහෙනම් ළමයි මම මෙන්න මෙහිම විශේෂ අක්ෂරයක් මොකක් හරි කැමති අක්ෂරයක් දාගන්න පුළුවන්. මම කැපිටල් A කියලා ගන්නවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මම වරහන් ඇතුලේ ප්‍රථමක කියලා දාගන්නම් සරලව. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය මම ගන්නවා කැපිටල් A කියලා. දැන් ළමයි නියදි අවකාශය තුල තමයි ලැබෙන ප්‍රතිඵල ටික තියෙන්නේ. දෙකේ අවස්ථා දෙකකදී ලැබෙන්න පුළුවන්, තුන අවස්ථා දෙකකදී ලැබෙන්න පුළුවන්, කොහොම තියෙනවා. හතර ලැබෙන්න පුළුවන්. ඒතකොට අපි බලන්න ඕනේ ළමයි මේ ප්‍රතිඵල ටිකෙන් ධාතු කැටේ එක පැත්තක් උඩට හිටිද්දී ප්‍රථම සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද කියලා. මම මේ කුලකයක් දෙනම ලියාගත්තොත් සම්භාවිතාවය කියන කොටසට අපිට එන්නේ ලේසි. මේ පිළිවෙලටම ළමයා ගොළුවේ මේක ඇඳෙන්න ඕනේ. ඒකින්ද හොඳට අහගන්න. ළමයි ප්‍රථමක සංඛ්‍යාවක් කියන සිද්ධියට අදාළ මේ ප්‍රතිඵල හයෙන් මොනවද ගන්න පුළුවන් ප්‍රතිඵල කියලා හිතා ගන්නවා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා මම අඳුරගෙන ඉන්න බෑ. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක් කියන එක මොකක්ද කියලා බලමු. ප්‍රථමක සංඛ්‍යාවක් කියන ගණිතය අර්ථ දක්වන්නේ එකෙනුත් අදාළ සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා. මොකද්ද? එකෙනුත් අදාළ සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ මං ගත්තොත් දෙක කියන එක උදාහරණයක් විදිහට ගමු. දෙක කියන එක එකෙන් බෙදෙනවා කොහොමද? දෙකයි ඉතිරි නැතිව බෙදෙනවා. ඉතිරි නැතිව කියන වචනේ නැත් ඕනි. එක කියන සංඛ්‍යාවෙන් සහ අපි අදාළ සලකන සංඛ්‍යාවෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවකට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියලා. එහෙනම් දෙක කියන උදාහරණය අපි ගත්තොත් එකෙන් බෙදෙනවා නේද? එකෙන් බෙදෙනවම දෙකයි. සහ දෙකෙනුත් බෙදෙනවනේ. දෙම සංඛ්‍යාව කියන්නේ ඒ සලකන සංඛ්‍යාවෙනුත් බෙදෙන්න ඕනේ. දෙකෙනුත් බෙදෙනවනේ ඉතිරි නැතිව. එහෙනම් අපි කියනවනේ දෙක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. දැන් උදාහරණයක් විදිහට 8 ගමු අපි. 8 කියන සංඛ්‍යාව. 8 එකෙන් බෙදෙනවනේ කොහොමද? එකෙන් බෙදෙනවා 8යි. ඉතිරි නැතිව. ඊට පස්සේ එම සංඛ්‍යාවෙනුත් පමණක්ද බෙදෙන්නේ? නෑ ඒකෙනුත් විතරයිද බෙදෙන්නේ. 8එනුත් කොහොමද බෙදෙනවා? නෑනේ දෙකෙන් බෙදෙනවා දෙවරක් 4 8යි. 4ෙන් බෙදෙනවා 4 වරක් 2 8යි. එහෙනම් 8 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද? නෑ. අන්න මං සරලව පැහැදිලි කරා ඉක්මනින් ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා.
එහෙනම් දැන් අපි තෝරමු මේ ලැබිලා තියෙන ප්‍රතිඵල 6න් නියති අවකාශයේ ප්‍රථමක සංඛ්‍යාවක් කියන සිද්ධියට අදාළ ප්‍රතිඵල ටික අපි ගන්න කැපිටල් A කියලා මම මේ කුලකේ නම් කරගෙන තියෙද්දී අපි බලමු 2 කියන පළවෙනි අවස්ථාවේ බලමු පළවෙනි ප්‍රතිඵලය 2 කියලා ප්‍රතිඵලයක් තියෙනවනේ 2 මම පැහැදිලි කරා 2 කියන්නේ එකෙනුයි දෙකෙනුයි විතරක් බෙදෙන සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් විතරක් බෙදෙන සංඛ්‍යාවක් එහෙනම් 2 අපිට ගන්න පුළුවන් නේද ප්‍රථමක සංඛ්‍යාවේ එක ප්‍රතිඵලයක් විදියට ඒ වගේම ආයෙත් අවස්ථාවකදී 2 තියෙනවනේ එහෙනම් 2 තවත් අවස්ථාවකදී ප්‍රථමක සංඛ්‍යාවක් වෙන හින්දා ආයෙ උඩු අතර පෙරලලා දාදු කැටය 2 ලැබෙන්න පුළුවන් කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබෙන අවස්ථාවක්. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ 3 ගම් 3 බැලුවාම ළමයි එකෙන් බෙදෙනවා කොහොමද? ඊට පස්සේ 3ෙනුත් අදාළ සංඛ්‍යාව වෙන 3ෙනුත් කොහොමද ඉතිරි නැතිව බෙදෙනවා? නමුත් වෙන මොන හරි සංඛ්‍යාව වලින් බෙදෙනවද බලන්න ඉතිරි නැතිව. 2කින් බෙදෙනවද නැහැ 1.5 ඉතිරි නැහැ. ඊට පස්සේ 4ෙන් බෙදෙනවද නැහැ 0.0 ගණක් එන්නේ. පැහැදිලිනේ? හොඳට තේරුම් ගන්න. එතකොට 3 කියන එක අනිවාර්යෙන් එකෙනුයි අදාළ සංඛ්‍යාවෙනුයි විතරයි බෙදෙන්නේ ඉතිරි නැතිව. එහෙනම් 3 කියන්නේ මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් 3 කියන සංඛ්‍යාවත් අවස්ථා දෙකකදී ප්‍රතිඵල ඉදිරියට ගන්න පුළුවන් ඈ 3 කියන්නේ ධාතු ගැටේ පැති දෙක නම් කරගෙන තිබ්බ සංඛ්‍යාවක් මෙතන. එතකොට එතන අවස්ථා දෙකක් ආයෙත් එනවා 3ේම දෙක. අන්න ළමයි 4 බලන්න දැන් 2 කියන අවස්ථා සහ 3 කියන අවස්ථා ඔක්කොම ප්‍රථමක සංඛ්‍යාවලට අදාළයි. 4 එකෙන් බෙදෙනවා. අපි බලමු දැන් ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවද 4 කියලා. එකෙන් බෙදෙනවා ඉතිරි නැතිව හරි. අදාළ සංඛ්‍යාවෙන් 4ෙන් බෙදෙනවද ඉතිරි නැතිව කොහොමද බෙදෙනවා? අවුලක් නැහැ. නමුත් අපි බලමු 2 කියන සංඛ්‍යාවෙනුත් 4 බෙදෙනවනේ. දෙවරක් 2 4යි. ඒ කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් විතරක් නෙවෙයි. පමණක් නෙවෙයි බෙදෙන්නේ 4. ඒ කියන්නේ එකෙනුයි 4ෙනුයි විතරක් නෙවෙයි 4 බෙදෙන්නේ. දෙකිනුත් බෙදෙනවා. දෙවරක් 2 4යි. එහෙනම් 4 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද? මේ සාධක දෙක තියෙනවනේ ප්‍රථම සංඛ්‍යාවකට එකෙනුයි අදාළ සලකන එම සංඛ්‍යාවෙන්මයි පමණක් බෙදෙනවා නම් තමයි ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ. නමුත් 4 දෙකෙනුත් බෙදෙනවා. ඒකින්ද 4 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඔන්න එහෙනම් ප්‍රතිඵල නියති අවකාශයේ තිබුණු ප්‍රතිඵල 6න් අපිට ගන්න පුළුවන් ප්‍රතිඵල වුණේ මෙන්න මේ දෙකේ ප්‍රතිඵල 2යි 3ේ ප්‍රතිඵල 2 විතරයි. ඒ කියන්නේ ප්‍රතිඵල 4ක් දැන් තියෙනවා. හරිම සරලයි. මූලික පැහැදිලි කිරීම මෙන්න මෙච්චරයි මේ ගන්න පිළිසෙති. හරි මේ ටික ඉස්සල්ලාම ළමයිට තීරණය කරගන්න බැරි වුණා නම් දැන් ළමයි ඒ ටික දාගන්න. හරිනේ. ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ සම්භාවිතාවය කියන එකේ තේරුම ඒක කොහොමද ගන්නෙ කියන එක ගණිතේ. ළමයි සම්භාවිතාවය කියලා කියන්නේ මම බෝඩ් එක මකලා තමයි ඉස්සරහට යන්නේ. සම්භාවිතාවය කියලා කියන්නේ බෝඩ් එකේ මම උඩ ටික මකාගෙන ඉන්සලා ළමයි මොකක් හරි දාගන්න බැරි වෙච්ච ළමයි කියනවා නම් මේක දාගන්න. එතකොට සම්භාවිතාවයේ මූලික අර්ථය කියලා කියන්නේ ළමයි හැම වෙලාවෙම සාමාන්‍යයෙන් මේක ඉංග්‍රීසි කැපිටල් P අක්ෂරයෙන් තමයි සම්භාවිතාවය කියන එක ගණනය කරද්දී අපි ගණිතය යොදාගන්නේ. ඒතර P මේකේ සිද්ධිය මොන සිද්ධියද ඇහුවේ මේ අපෙන් මේ සම්භාවිතාවේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මම ඒක නම් කරගෙන තියෙන කැපිටල් A කියලා. එහෙනම් P A කියලා තමයි මේක දාගන්නේ. වරහන් ඇතුලේ P. වරහන් ඇතුලේ A P වල යටතේ. ඒ කියන්නේ A සිද්ධියේ සම්භාවිතාවය කියලා. හරිනේ පැහැදිලි. ඒතර P A සමාන වෙනවා ගණිතයේ අර්ථ දක්වන්නේ අදාළ සිද්ධියේ අවයව ගණන බෙදෙන්න ඕනි. කියන අදාළ සිද්ධියේ අවයව ගණන බෙදෙන්න ඕනි නියති අවකාශයේ අවයව ගණන. ඒ කියන්නේ අදාළ සිද්ධියේ අවයව ගණන නියති අවකාශයේ අවයව ගණනට දරන අනුපාතයෙන් අපිට ලැබෙනවා කියලා කියනවා අදාළ සිද්ධියේ සම්භාවිතාවය කියලා මේ සංකේතවත් කරන PA යගය. ඒ කියන්නේ දැන් අපි ඔන්න නියති අවකාශයේ අවයව ටික ලියාගත්ත ළමයි ඒකයි ඉස්සෙල්ලාම. ඒ කියලා ප්‍රථමක සංඛ්‍යාවකට තේරීමේ සිද්ධියට අදාළ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියට අදාළ අවයව ටික අපි ලියාගත්තේ ඒකයි. ඇයි? සිම්පල් n කියලා අපි දාන්නේ අවයව ගණන්. සිම්පල් n a කියන්නේ a කියන ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියට අදාළව කොච්චර අවයව ගණනක් තියෙනවද කියන එක. ඒක නියති අවකාශය අවයව ගණනට දරන අනුපාතයෙන් තමයි අදාළ සිද්ධියේ සම්භාවිතාවය ලැබෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් බලන්න මම මේ ළඟින්ම දාගන්නම් දැන් අවයව ගණන කීයද කියලා. ns කියන්නේ කීයද? ns සමානයි 1 2 3 4 5 6යි. අවයව 6යි. මම මුලින්මත් ඒක පැහැදිලි කරලා කිව්වනේ අවයව 6ක් තියෙනවා නියමිත අවකාශයේ. ඒ කියන්නේ ns සමානයි 6යි. ඊට පස්සේ na අපි අර තෝරලා ගත්තේ ප්‍රථමක සංඛ්‍යාවක් අර ප්‍රතිඵල 6ම ලැබෙන්නේ නැහැ කියලා ප්‍රථමක සංඛ්‍යාවක් මගින් ලැබෙන ප්‍රතිඵල ටික විතරක් මෙතන ලියාගත්තනේ අපි ගොනු කරගත්තනේ. මොනවද ඒවට තියෙන්නේ? 2 2 3 3. ඒ කියන්නේ අවයව 4යි. අවයව 4ක් එහෙනම් ළමයි na සඳහා ගන්න පුළුවන්. na සමානයි 4යි කියලා ගන්න පුළුවන්. එහෙනම් ns සමානයි 6යි කියලා තීරණය කරගත්තා. na සමානයි 4යි කියලා තීරණය කරගත්තා. එහෙනම් අපිට තියෙන දැන් ලස්සනට මොකද්ද? මේ pa සමානයි na බෙදීම ns කියන මේ සම්භාවිතාවය හොයන අදාළ සූත්‍රයට ආදේශ කරලා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියවත් මම නම් කරගත්ත කැපිටල් A හි අගය හොයන්න. එහෙනම් ns කියන්නේ 6යි. එහෙනම් අපිට හරය එනවා 6
සහ 9ට යනවා එන්නේ කියන්නේ 4යි කියලා. දැන් ඔන්න 6න් 4 කියන එක තමයි ළමයි ඒ කියන සිද්ධිය සම්භාවිතාවය. නමුත් දැන් මාකින් වල අනිවාර්යයෙන්ම මේ භාගය සම්භාවිතාවයට අදාළ භාගයක් වුණාට මේක හොඳම වඩා යෝග්‍ය වෙන්නේ මෙහෙම තියෙන එක නෙමෙයි. මේක බෙදෙනවා නම් සරලතම භාගයක් විදිහට දක්වන එක. එහෙනම් PA මම යාර ටික මැකුවා. ඒක දාගත්තේ නැත්නම් ළමයි ඉන්නවනේ ඉක්මනින් දාගන්න වීඩියෝ එක නවත්තලා. දැන් මේ අවසාන පැහැදිලි කිරීම තියෙන. ඒතර 6න් 4ක් කියලා තමයි අපිට එන්නේ. කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය 6න් 4යි. නමුත් මේක සරල කරන්න පුළුවන් තව කොහොමද? දෙකෙන් බෙදෙනවා මේ. හරය ලැබෙ දෙකම දෙකෙන් බෙදෙනවා. දෙවරක් 2යි දෙවරක් 3යි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 3න් 2යි කියලා. 3න් 2ක සම්භාවිතාවයක් තමයි අර දාදු කැටේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමට පුළුවන් සම්භාවිතාවය. පැහැදිලි නේද? ඔහොනම් ළමයි එහෙනම් අපි පැහැදිලි කරගත්තා හොඳටම තියරි ටික මූලිකව පැහැදිලිව මේ ගානට අදාළව මේක 21 වෙනි ගාන කෙටි ප්‍රශ්නය දාස් සෝල්ව් පේපර් එකේ. ඉතින් PA සමාන 3න් 2 තමයි එන්නේ. මේ වගේ ගණන් තවදුරටත් ඉස්සරහට අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සම්භාවිතාවය කියන කොටස අමාරු ළමයි කියන සහ නැවත මතක් කරගෙන ළමයි කියන මේ වීඩියෝ එක බලලා ඒක නැවත try කරලා නැවත ගාන හදලා ඒක ඔළුවට දාගන්න. ඉතින් නැවතත් මතක් කරනවා වීඩියෝ එකෙන් සමුගන්න කලින් සියලුම දෙනාගෙන් මේ YouTube channel එක subscribe කරලා ඉදිරියටම එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි මේ වීඩියෝට like එකක් දාලා ඉදිරියටත් අපේ All Well Maths වල මේ වීඩියෝස් මාලාවත් එක්ක එකතු වෙන්න. ඉතින් සියලුම දෙනාට ආයුබෝවන්.